මගේ යාළුවෝ හැමෝටම අයිබෝවන්. ඔයාලා හොඳින් ඉන්නව නේද? අපිත් හොඳින් අනේ. ඉතින් උදේම නැගිටලා මේ හදන්නේ පෑන්කේක් ටිකක් හදාගන්න. දැන් නම් උදේ 6ට විතර ඇති. අද චුට්ටක් පාන්දර නැගිට්ටා. අද ඉස්කෝලේ යන දවසකුත් නෙවේ. ඒ වුණාට ටිකක් උදේම නැගිට්ටා. ඉතින් ඒ හින්දා මට හිතුණා අද ගෙදර කට්ටියම ඉන්න නිසා ඉක්මනට කෑම ටික හදාගන්න. අද හිතුවේ පෑන්කේක් ටිකක් හදාගෙන ගත්තු පාන් එකකුත් තිබුණා. පාන් එක ටෝස්ට් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද පුතා හරි ආසයි පාන් ටෝස්ට් කරලා කන්න. ඉතින් ওই විදිහට තමයි ওই කෑම දෙක හදාගන්න හිතාගෙන ඉන්නේ. මේ වෙද්දී පෑන්කේක් එක හදාගන්න ඒකේ බැටර් එක නම් හදාගෙන ඉවරයි මම. දැන් මේ හදන්නේ ඉක්මනින් සීනි ටික කැරමල් කරගන්න. සීනි ටික කැරමල් කරගෙන පොල් ටිකත් ඒකට එකතු කරලා පැණි පොල් එක හදාගන්න ඕන. ටෝස්ට් කරන්න පාන් එකෙන් කොටසක් ගත්තා. මොකද හස්බන්ඩ් එච්චර කැමති නැහැ පැණි රස කන්න උදේට. ඒ හින්දා මේට අමතරව අර පාන් එක එයාට කන්න සම්බෝලයක් හදලා බිත්තරයක් බැදලා ගත්තා. ඉතින් මේ තියෙන්නේ මගේ පැණි පොල් එක. ඔය විදිහට පැණි පොල් එක හදාගත්තට පස්සේ මම පෑන්කේක් ටික ඉක්මනට හදාගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය විදිහට මගේ පෑන් එකට මේ විදිහේ බැටර් එක දාගෙන ඔය විදිහට කරකවලා ඉතින් පොඩියට මේ ටික හදාගත්තා. මම නම් දෙපැත්තම මේ විදිහට දාගන්නවා. එහෙම නැතුව අපේ පොඩි දෙන්න කැමති නැහැ අර එක පැත්තක් විතරක් මේ දාලා මැදට පැණි පොල් ටික දාලා එහෙම ගන්නවට ආස නැහැ යාළුවෝ. ඒ නිසා මම දෙපැත්තම පෑන් එකට දාලා ওই විදිහට ඉතින් පෑන්කේක් ටික එකින් එක හදාගත්තා. එක අතකින් වැඩ කර අනිත් අතින් ෆෝන් එක අරගෙන වීඩියෝ කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් ඒ හින්දා හරියටම වීඩියෝ කරගන්න අමාරුයි. පොඩ්ඩක් හෙලවෙනවා. ඉතින් ඒකට සෝරි. බලන්නකෝ ඉතින් දැන් නම් වෙලාව 6ත් පහු වෙලා. ඒ උනාට තියෙන කලවර. ඉතින් මේ ටිකේම එහෙම තමයි. මොකද වැස්සත් එක්ක හැම තැනම අඳුරු ස්වභාවයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ දවස්වල හැම පැත්තටම එහෙමයි. ඔයාටත් එහෙම ඇති කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු පෑන්කේක් ටික. ඉතින් තව චුට්ටකින් අපි රස බලමු. මම මුලින්ම රහ බලලා තමයි දෙන්නේ කොහොමද රස කියලා. ඉතින් ওই විදිහට එකක් අරගෙන දෙකට කපලා මම මුලින්ම රස බැලුවා. ගොඩක් රසට තිබුණා පෑන්කේක් ටික. ඉතින් දැන් පොඩි දෙන්නත් මේ වෙලාවෙ නම් නැගිටලා බොහොමත් ඉතින් මේ දෙන්න ඉස්කෝලේ නැති වුණ දවසට ගොඩක් කලා නිදිය ගන්න නැහැ. ඉක්මනට නැගිටිනවා. ඉතින් මේ දැන් ඔන්න කුස්සියටත් ආවා. ඔන්න මගේ පාන් ගෙඩිය කපන වෙලාව තමයි මේක. ඔය විදිහට පාන් ටික මුලින්ම කළු පාට වෙච්ච කොටස් ටික අයින් කරගෙන ඊළඟ විදිහින් පොඩ්ඩක් පෙති ටික කපා ගත්තා. පීයත් හරියට කැපෙන්නේ නැහැ කියන්නකෝ. ඉතින් ඒ හින්දා මේ ওই විදිහට තමයි මම පාන් ටික කපා ගත්තේ. අද ටිකක් වැඩියෙන් වැඩ කරන්න ප්ලෑන් කරගත්තු දවසක්. මොකද හස්බන්ඩ් ඉන්නකොට තමයි සේරම වැඩ ටික කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් මාසෙට මැති වෙන්න තමයි බඩු ගන්නෙ. ඉතින් අද ප්ලෑන් කරගෙන ඉන්නේ හවසට අපිට ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අරගන්න යන්න. ඉතින් ඒ වැඩෙත් තියෙනවා කරගන්න. ඒ විතරක් නෙවෙයි. අද ඉතින් අපි පොඩ ප්ලෑන් කරගෙන ඉන්නවා එළියට යන්න ෆිල්ම් එකක් බලන්න. පොඩි දෙන්නත් ගොඩක් ආසාවෙන් හිටියේ අපි ගොඩ කාලෙකින් ෆිල්ම් එකක් බලන්න යන්න. අපිට වෙලාවක් තිබ්බේ එහෙමත් නැහැ. ඉතින් මේ බලන්න යන්න හම්බුනේ නැහැ කොහොම හරි. ඉතින් දැන් මේ හදිස්සිය ප්ලෑන් කරන ඒවා තමයි වෙන්නේ. මොකද දැන් අර ගොඩක් වෙලාවට දැන් හිතුවොත් දැන් අපි ලබන සතිය යනවා එහෙම දාගෙන හිටියොත් මොකක් හරි වෙන වැඩක් වැටෙනවා. එක්කෝ මෙයාලා නිතරම අසනීප වෙන හින්දා එහෙම යන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් මේක හදිස්සිය ගත්ත තීරණයක්. අද කිව්වද යන් කියලා. ඉතින් මේ ඒ නිසා අපි කොහොම හරි අද යන්න හිතාගෙන ඉන්නවා.
ඉතින් බලමුකෝ එයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නකෝ. පාන් ටිකක් දැන් ටෝස්ට් කරගත්තා. ඒක ඉතින් හරිම සිම්පල් විදිහට තමයි හැදුවේ. බිත්තරේට ලුණු චුට්ටක් ගම්බිස් ටිකක් දාලා ඒකේ ඉතින් පාන් ටික පොඟලා අරගෙන පෑන් එකේ දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගත්තා. ඒ විදිහට තමයි පුතා කන්න ආස. ඉතින් ඔන්න ඔය ටික හදාගත්තට පස්සේ මම සම්බෝලිකුත් ඇදුවා, බිත්තරේකුත් හදාගත්තා හස්බන්ඩ්ට කන්න. ඊට පස්සේ ඉතින් ඔය ගෙදර අස්පස් කරන වැඩ ටික කරගත්තා. ඊළඟට ඉතින් මිදුල් අතු ගාලා ඒ වැඩ ටිකත් ඉවර කරා. මොකද අපිට දැන් හවස් වරුව වැඩ දෙකකටම යන්න තියෙන නිසා උදේවරුවේ මේ වැඩ ටික ඉවර කරගත්තොත් ලේසි. දවල්ට කාලා බීලා ඒව ටිකත් අස් කරලා ඉවර වෙලා දැන් මේ අපි යන්නේ අපේ ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගන්න. අපි හැමදාම වගේ මේ කඩේට තමයි යන්නේ. මේක තොග කඩයක්. ඉතින් ඒ නිසා එකපාර මාසෙටම ඇති වෙන්න බඩු ගද්දී පොඩි ලාභයකුත් අපිට හම්බ වෙනවා. කොහොමත් අපි මාසෙකට ඇති වෙන්න බඩු ගන්න හින්දා හැමදාම වගේ හැම මාසෙකම මේ කඩෙන් තමයි අපි බඩු ගන්නේ. ඉතින් අපි බලමු අපි මොනවාද ගත්තු බඩු කියලා. ගෙදර ගිහිල්ලාම මම පෙන්නන්නම් අපි අද මොනවාද ගත්තේ කියලා. අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ටික අපි අරගත්ත කඩෙන් මාෂ්මෙලෝස්, එතකොට ලොලිපොප්ස්, එතකොට චොක්ලට්, මෙන්න මේ දේවල් ටික අරගත්තේ අපි දුව වෙනුවෙන් පොඩි බර්ත්ඩේ පාටි එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේකට කට්ටිය කොහොමත් 50ත් 60ත් අතර වගේ කට්ටියක් එනවා. ඔන්න ඔකට තමයි අපි මෙතන පොඩි බඩු ටිකක් ගත්තා. ඔක්කොම නෙවෙයි. ඉතින් මේ බිස්කට් නම් ගත්තේ ගෙදරට කන්න. අපි පුතාසම් බිස්කට් වර්ගයක්. ඒක එයාලම තෝරගත්තා ගිහින්. ඉතින් ඊට අමතරව ඔන්න ඔය දේවල් ටික තමයි ගත්තේ ගෙදරට අවශ්‍ය කරන. ඊටු ටික මෙන්න මේ විශේෂයෙන්ම අර දසපංගුව පැකට් 2-3ක් ගත්තා. ඒ වගේම සමහන් පැකට් 2-3ක්. මොකද මේ ටිකේ කැස හිඹිරිස්සාව වැඩි නිසා ඒ දේවල් ටිකක් ගෙදර තියාගෙන ඉන්නවා පොඩි අයට දෙන්න. බඩු ටිකක් අස් කරලා වොෂ් එකක් දාගෙන ආපහු සැරයක් ඇඳගත්තා. ෆිල්ම් එක බලන්න යන්න. අපි අද ෆිල්ම් එක බැලුවේ මීගමුවේ ඇක්වාලයිට් ෆිල්ම් හෝල් එකේ තමයි අපි අද මේ ෆිල්ම් එක බලන්න යන්නේ. මේ ෆිල්ම් හෝල් එක කලින් නම් ඇන්ඩ්‍රු කියන නමින් තමයි තිබුණේ. හැබැයි දැන් නම් මේක අලුත් වැඩියා කරලා ඇක්වාලයිට් කියන නමින් තමයි දැන් මේ ෆිල්ම් හෝල් එක තියෙන්නේ. ඉතින් දැන් ගොඩක් හොඳට හදලා තියෙනවා ඒක. හරිම ලස්සනයි. ඉතින් අපි මේ ෆස්ට් ටයිම් තමයි ඒක හැදුවට පස්සේ ෆිල්ම් එකක් බලන්න යන්නේ එකට. ඉතින් අපි බලමු අද මොකද අපි බලන ෆිල්ම් එක කියලා. මෙන්න මෙතනින් තමයි හරවන්නේ හෝල් එකට යන්න. ඉතින් දැන් අපි ඔහොම යද්දී ඔන්න බලන්නකෝ මේ හස්බන්ඩ් මොනවද කියන්නේ කියලා මෙතන. මේ පොඩි ට්‍රැෆික් එකකට අහු වුණා. ඒ කියන්නේ මේ වෙනදා මේ පාරේ එහෙම සෙනග ඉන්න පාරක් නෙවෙයි. හැබැයි අද නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනග හිටියේ මේ ෆිල්ම්ස් බලන්න ඇවිත්. ඉතින් අපි අද්දිත් ෆිල්ම් එකක් ඉවර වෙලා තිබුණ නිසා පොඩ ට්‍රැෆික් එක තිබුණා එතන. වාහන වැඩි නිසා. මෙන්න මේ ෆිල්ම් එක තමයි අපි අද බලන්නේ. මෝඩ තරිඳ ෆිල්ම් එක. ඉතින් ඔන්න ඒක බලන්න හස්බන්ඩ්ුයි පුතාවත් එක්කගෙන ගියා ටිකට් ගන්න. මේ ගොඩක් එදා අපි හිතුවේවත් නැති විදිහට කට්ටිය හිටියා ෆිල්ම් එක බලන්න ඇවිත්. ඉතින් අන්තිමට මොකද දන්නවද උනේ අපිට බොක්ස් ටිකට් 4ක් ගන්න තමයි සිද්ධ වුණේ. ෆිල්ම් එක බලන්න ඕන හින්දා ඉතින් දැන් ආපහු හැරිලා යන්නත් බෑනේ. මනා කරන්නද ඉතින් මේ 4 හරි හම්බෙච්ච එක ලොකු දෙයක්. ඒ තරම්ම සෙනග හිටියා. මං දන්නේ ඇත්තටම සමහරුන්ට හම්බෙන්නත් නැතුව ඇති ඒ තරම් සෙනග ටිකට් ගන්න තැන. ඔන්න ඊළඟට අපිව මේ විදිහට එකගෙන ගියා ඇතුළට. ෆිල්ම් එක බල කන්න බොන දේවල් ටිකකුත් අරගෙන ගියා. නැත්තම් ඉතින් වැඩක් නෑනේ ඔහේ ෆිල්ම් එකක් බලන්න යනකොට. ඉන්ටර්වල් එකට කලින් ඒවා ඉතින් ඔක්කොම කාලා බීලා ඉවර වුණා කට්ටියම. ඊට පස්සේ ආපහු හස්බන්ඩ් ඉන්ටර්වල් එකට ගිහින්
එක එක දේවල් ටිකක් අරගෙන ආවා පොඩි දෙන්නටයි අපිටයි. මේ විදිහට තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. ඔන්න දැන් තරිඳුගේ ළමා කාලයෙන් ෆිල්ම් එක පටන් ගන්නවා. ආච්චිගේ චරිතය රඟපාන්නේ අපේ ලංකාවේ ඉන්න ගොඩක් අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇත්තටම මේ ආච්චිගේ චරිතය වටා තමයි මේ කතාව හරිම ලස්සනට දිගහැරෙන්නේ. ඉතින් කතාව කියන්න ඕන නෑනේ. ඔයාම ගිහිල්ලා බලන්න. ඉතින් අපි සතුටු වෙච්ච දවසක් ඔයත් එක්ක මේ විදිහට ෂෙයා කරන්න ලැබිච්ච එක ගැනත් ගොඩක් ලොකු සතුටක්. ගිහින් එන්නම් හැමෝටම පුද සරණයි.